මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඩබල් OP වල තවත් concept එකක් ගැන polymorphism ගැන. right polymorphism ගැන තේරුම් ගන්න අපි මෙන්න මේ example එක බලමු. දැන් ඔයා හිතන්න මේ ලෝකේ හැමෝම අපි එක එක සත්ව කොටස් ගත්තාට පස්සේ අපිට ඒක animal කියලා ගන්න පුළුවන්. animals කියලා ගන්න පුළුවන්. එතකොට මේ හැම animal කෙනෙක්ටම ඉස්සරහට move වෙන්න පුළුවන්, move forward, right move forward, eat, ඒ වගේ අර ඒ හැමෝම පොදුවේ කරන දේවල් ටිකක් තියෙනවා. right එතකොට දැන් අපි හිතමු බල්ලෙක් ගමුකෝ අපි ඩොග් ගත්තට පස්සේ එයත් move forward. ඒ කියන්නේ ඉස්සරහට යන්න පුළුවන් එයාට right. හැබැයි එයා යන්නේ කොහොමද? එයා යන්නේ ඇවිදගෙන. walking. එයා ඇවිදගෙන තමයි යන්නේ. හැබැයි ඔයා මාළුවෙක් ගන්නකො fish කියලා කියමුකෝ. fish කෙනෙක් කොහොමද move forward වෙන්නේ? අපි කියමු එයා swim කරගෙන යන්නේ. right එතකොට එයා ඉස්සරහට යන්නේ එහෙම. right ඔය වගේ අර එකම දේ ඇනිමල් එකම දේ කරනවා හැබැයි විවිධ ක්‍රමවලින්. දැන් හිතන්නකෝ එක ළමයෙක් දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පූල් එකේ ඉන්නවා ස්විමින් පූල් එකේ. අනිත් එක්කෙනා ස්විමින් පූල් එකෙන් උඩ ඉන්නවා. ඒ දෙන්නම මීටර 20ක් ඉස්සරහට යනවා නම් එක්කෙනෙක් ඇවිදගෙන යනවා අනිත් එක්කෙනා පීනගෙන යනවා. එතකොට එකම දේ වෙනවා හැබැයි වෙන්නේ දෙවිදියකට. මේ පොලිමොෆිසම් කියන්නේ අන්න ඒක. ඒ කියන්නේ එකම දේ අපිට එක එක විවිධාකාරයෙන් කරන්න පුළුවන්. අන්න ඒකට තමයි පොලිමොෆිසම් කියන්නේ. right Java වලදී අපිට පොලිමොෆිසම් achieve කරන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි method overriding. අනිත් එක තමයි method overloading. right මේ වගේ අපිට ක්‍රම දෙකක් තියෙනවා method overriding and method overloading කියලා. අපි මුලින්ම method overriding ගැන කතා කරමු. ඊට පස්සේ අපි බලමු method overloading කියන්නේ මොකක්ද කියලා. හරි. අපි මෙන්න මේ example එක අපි කරලා බලමු කොහොමද මේක කරන්න කියලා. right මම මෙන්න මෙහෙම right click කරලා new ගිහිල්ලා මම animal කියලා class එකක් හදා ගන්නවා. right animal කියලා class එකක් හදා ගන්නවා. right මම මේ class එකේ method දෙකක් මෙන්න මෙහෙම දා ගන්නවා. public void move forward okay moving forward පස්සේ move eat කියලා මම ගාව ඔහොම දෙකක් තියෙනවා. right okay දැන් මට පුළුවන් මේකෙන් මං අර කලින් කිව්වාගේ අපි මුලින්ම dog කෙනෙක් හදාගමු. public class dog. අපි inheritance වල කතා කරා කොහොමද මේ parent class එක තියෙන දේවල් child class කෙනෙක්ට ගන්න. දැන් උදාහරණයකට මේ animal ගේ move forward eat කියන දෙකම dog ටත් පොදුයි. ඒ නිසා අපි animal ගේ තියෙන ඒවා dog ට ගන්නවා. එතකොට extends animal. right animal එකට ගිහිල්ලා දැන් අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. අපිට පුළුවන් මේ ඇනිමල් ගේ තියෙන මේ මොනවා හරි අපි ඉන්හෙරිට් ලා තියෙන උරුම වෙලා තියෙන දැන් ඇනිමල් ගේ තියෙන ඒ උරුම වෙලා තියෙන දේවල් වල පොඩ්ඩක් එක වැඩ කරන විදිහ චුට්ටක් වෙනස් කරගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔයාට ඕවර්රයිඩ් කරන්න පුළුවන් මෙයාගේ තියෙන මෙතඩ් එක. මේ මෙතඩ් එකම මේ මෙතඩ් සිග්නේචර් එක ඒ විදිහටම ගහලා ඔයා මේ මැද බොඩි එක වෙනස් කරොත් එතකොට ඒක වෙනස් වෙනවා. ඔයාට මෙන්න මෙහෙම public void move forward එක ගහලා ඔයාට පුළුවන් මෙහෙම walking forward කියලා දෙන්න. right ඔයාට මෙතන මෙහෙම at override කියලා දාන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නෑ. ඔයා ඒක දැම්මොත් ඔයාට මේක අඳුර ගන්න පුළුවන් මේක animal class එකකින් එන method එකක් තමයි මේ override වෙලා තියෙන්නේ කියලා. right හරි. දැන් ඒ වගේම මම හදා ගන්නවා class fish කියලා එකක්. ඒක extends අර කලින් වගේම animal මම මෙතනත් override කරනවා move forward කියන එක. මෙතන මම කියන walking forward නෙමෙයි swimming forward කියලා. right හරි. දැන් අපි බලමු main method එකට ගිහිල්ලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. අපි main method එක දැන් මම දැන් ගිහිල්ලා මම දැන් මුලින්ම animal ගෙන් එකක් fish කෙනෙක් හදානවා. අනිත් එක dog කෙනෙක් හදා ගන්නවා. animal මෙතන dog කියලා හදා ගන්නවා. new dog. හරි. ඇයි අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන් උනේ? ඒකට හේතුව තමයි මෙතන animal කියන class එක
ඩෝග් කියන ක්ලාස් එකට මේ අපි සමාන කරලා වගේ නිකන්. එහෙම වෙන්න බෑනේ සාමාන්‍යයෙන්. දැන් උදාහරණයකට dog d equals new fish කියලා දැම්මොත් මොකද වෙන්නේ? මෙහෙම එරර් එකක් එනවා. දැන් හැබැයි animal ගේ එහෙම එකක් ආවේ නෑ අපිට. පළවෙනි මෙතන class type එකයි object type එකයි දෙවෙනි type එකයි වෙනස් වුණාට ඒකේ ආවේ නෑ. ඒකට හේතුව තමයි අපිට කිසි ප්‍රශ්නයක් නැතුව animal object එකකට dog object එකක් සමාන කරනවා. ඒකට හේතුව animal එකේ තියෙන හැම දෙයක්ම dog ට තියෙනවා. ඒ නිසා අපි මේක සමාන කරලා පස්සේ dog ඇතුලේ තියෙන animal ට අදාළ දේවල් මෙහා dog මේකට මේ අපි හදාගත්ත object එකට ගන්නවා. right? ඒ නිසා තමයි. හැබැයි ඔයාලට මේ animal object එක dog object එකට සමාන කරන්න බෑ. right? හරි. okay. හරි. එහෙනම් දැන් මම තව එකක් හදාගන්න animal fish කියලා දාගන්න new fish. දැන් අපි බලමු dog.move forward I fish.move forward. මේක run කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. right ඔයාලා බලා ගන්න පුළුවන් dog walking forward swimming forward කියලා අපිට එනවා. right මේ ඉතින් සරලම polymorphism කියන්නේ මෙන්න මේක තමයි තියෙන්නේ වෙන ලොකු දෙයක් නැහැ. මේ දේ තමයි පොඩ්ඩක් අර එක විදියට එක forms වලින් මේ හැමතැනම use වෙන්නේ. right දැන් ඔයාලා මතක තියාගන්න ඕන මේ dog කියන එක ඇතුලේ මේ මේ animal කියන එකේ ඉන්ටර්ෆේස් එක නෙමෙයි. දැන් උදාහරණ මම මෙහෙම animal 1 කියලා දාගමු. animal 2 කියලා දාගන්න. right මේක animal 1 animal 2 මේක ඔයාලට පැටලෙ වෙන්න තියෙන මම මෙහෙම කරේ. හරි. දැන් මෙතන animal මෙන්න මේ animal කියන class එකේ method එක තියෙනවා අපේ move forward. මේ move forward එකේ implementation එක අපි override කරලා තියන්නේ. ඒ implementation එක අයින් වෙලා මේ dog එකේදී move forward එකේදී අපි implementation එක තමයි මේ animal එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. හරි. දැන් මම ඔයාලට තව චුට්ටක් explain කරන්න මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම මේක debug කරනවා. දැන් Java program එක run වුණාට පස්සේ main method එකෙන් පටන් ගත්තට පස්සේ මෙහෙම line ඇවිල්ලා මෙන්න මෙතෙන්ට එනවා. දැන් බලන්න මේ කොහෙටද යන්නේ කියලා. දැන් අපි ඉන්නේ මේ animal කියන class එකෙන් හදාගත්ත object එකේ move forward කියන method එකට. මම මේක method එක ඇතුළේ මෙන්න මෙහෙම ඇතුළේ අපිට යන්න පුළුවන් debug කරලා. right දැන් ආවේ කොහෙටද? අපි dog එකේ මේ implementation එකට තමයි මෙන්න මෙතෙන්ද තමයි ආවේ cursor එක. දැන් බලන්න ඕන එතෙන්ට ආවේ එක නැති වුණා. right දැන් මෙන්න මේක බලමු. දැන් මෙන්න මෙතන animal 2 එක move forward. දැන් මම මේකෙත් ඇතුළට ගියොත් දැන් මම ඉන්නේ fish එකේ ඇතුළේ. right මේක සමාන වෙලා තියෙන්නේ දැන් මම ටෙක්ස්ට් කරනවා මේක ඇනිමල් ගෙන් හැදුනට සමානුනේ ෆිෂ් එක නිසා ඒකට අදාළ ඉම්ප්ලිමන්ටේෂන් එක තමයි මේ මෙතඩ් එක කෝල් වෙද්දී අපිට Java වලින් දෙන්නේ right අපි දැන් මෙච්චරලා කතා කරේ method overriding ගැන මොකද්ද method overriding කියන්නේ අපි ආයෙ චුට්ටක් මතක් කරගමු මේ animal class එක ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් parent class එකේ තියෙන method එකක් ඒකේ අපි body එක change කරලා child class එක ඇතුළේදී right දැන් parent class එක මෙතන animal dog කියන child class එක ඇතුළේදී parent class ට අයිති මේ method එක move forward කියන method එකේ තියෙන implementation එක අපි dog class එකේදී වෙනස් කරා මේකට තමයි method overriding කියන්නේ. ඒ කියන්නේ method එකේ තියෙන දේවල් උඩ අපි ඒක අලුතෙන් ලියනවා ඒක implementation එක right ඊට පස්සේ තව දෙයක් තියෙනවා මේ method overloading. මේ method overloading කියන එක ඒ කියන්නේ මේ method overloading කියන්නේ මෙන්න මෙහෙම අපි කියමු. ඔයාගාව method එකක් තියෙනවා. ඒ method එක වැඩ කරන විදිය එකම method name එක. හැබැයි ඒකට ගන්න parameters වෙනස් වෙන විදියට වැඩ කරන විදිය වෙනස් කරනවා. ඒ කියන්නේ උදාහරණයකින් මම මෙන්න මෙහෙම ගන්නම්කෝ. right public static void print add numbers right ඔයාගාව තියෙනවා මෙන්න මෙහෙම එක method එකක් මම මේකේ int number 1 number 2 කියලා මම මෙහෙම දෙකක් ගන්නවා ඊට පස්සේ මම කරන්නේ මේ දෙකේ එකතුව output කරනවා right මම මෙන්න මේ කලින් code එක අයින් කරගන්නම් දැන් මම මෙතන add numbers කියන method එක call කරාට පස්සේ අපිට output වෙන්න ඕන අපි මේ දාගත්තු උත්තරේ right 24 කියලා අපිට output එනවා. දැන් ඔයා හිතන්න ඔයාට add numbers කියලා ඔයා හදන software එකේ
ඔයාට add numbers කියලා method එකක් ඕන. හැබැයි මේක නිතරම numbers දෙකක්ම නෙවෙයි numbers තුනක් වෙන්නත් පුළුවන්. numbers හතරක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ඔයාට ඒ කියන්නේ එක එක variations වලින් ඔයාට මේ method එක තියාගන්න පුළුවන් එකම නම. right? උදාහරණයක් දැන් මට පුළුවන් තව එකක් හදන්න මෙහෙම static void add numbers කියලා numbers තුනකට මෙහෙම numbers තුනකට හදන්නත් පුළුවන්. එතකොට ඔයාට ඕන නම් ආයේ add numbers කියලා 12යි මම තව 12ක් දාන්නම්. මෙන්න මේ වගේ ඔයාට මේ method එකත් call කරන්න පුළුවන්. ඉතින් method overloading කියන්නේ මෙන්න මේක. එකම method name එක තියෙනවා වෙනස් parameters එක. ඕක තමයි method overloading කියන්නේ. දැන් ඔයාට මෙහෙම මේ method එකම method name එක සහ මේ arguments එකම type වෙන්න ඕන නැහැ. දැන් ඔයා හිතන්න මෙතන ඔයා ගාව string එන්න පුළුවන් තියෙන්නේ. string num1 string num2 කියලා right. එතකොට මෙන්න මේ වගේ වෙලාවක අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් ඔයාට මෙතන right. දැන් බලන්න මේ method එක ගන්න. මේ method එක ගත්තට පස්සේ අපි ගාව තියෙන add numbers කියලා method එකක්. ඒ add numbers method එක අපිට ඕන නම් integer වලින් දෙන්න පුළුවන්, ඕන නම් string වලින් දෙන්න පුළුවන්. බලන්න මේක හොඳ උදාහරණයක්. අපිට method overloading හරියට පාවිච්චි කරන එක. දැන් මම මේක run කරොත් අපිට දෙකෙන්ම එකම output එක බලා ගන්න පුළුවන්. මම මෙතන එකම method name එක හැබැයි ගන්න arguments එහෙම නැත්නම් parameters වල types එහෙම වෙනස් කරලා තියෙන්නේ. right මෙන්න මේක තමයි simply method overloading කියන්නේ. මම හිතන්නේ ඔයාලට තේරුණා method overriding සහ method overloading කියන්නේ මොකක්ද? polymorphism ගැන ඔයාලට rough idea එකක් ආවා. මේ ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment එකක් දාලා තියන්න මම ඒකට reply කරන්නම්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අතන goodbye.